දේශපාලනයේ ඉතා කැපී පෙනෙන චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද සම්බන්ධයෙනුයි මේ පුවත. හිරුණිකා ප්‍රේමචන්ද සහ නිරූපණ ශිල්පී රංගන ශිල්පී හිරාන් යට්ටෝවිට අතර පැවති විවාහය මේ වන විට නිල වශයෙන් නිමාවට පත්ව ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සිය ෆේස්බුක් පිටුමේ සටහනක් එක් කරමින් සඳහන් කොට තිබුණා. කෙසේ වෙතත් ඇය ඒ සටහනක් තබමින් සඳහන් කොට තිබුණේ සිය සැමියා සමග සහයෝගයෙන් කතා බස් කොට සහයෝගයෙන් ගත් තීරණයක් බව ඇය එහි සඳහන් කොට තිබුණා. කෙසේ වුවත් හිරාන් යටෝවිට මහතා මේ විවාහයෙන් වෙන්වීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්දගේ රංගන ජීවිතයට බාධාවක් වූ ආකාරය ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුට ප්‍රකාශ කොට තිබෙනවා. එමෙන්ම තමන්ට මුහුණ දෙන්නට සිදුවුණු විවාහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයට සම්බන්ධව ප්‍රසිද්ධියේම පවසමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් හිරාන් යට්ටෝවිට පවසන්නේ ඔහුගේ රංගන ජීවිතය විවාහයෙන් අනතුරුව සම්පූර්ණයෙන් නවත්වා දමන්නට සිදු වූ බවයි. කෙසේ වෙතත් එයට හේතුව නිවේදකයා විසින් විමසන විට ඔහු පවසන්නේ සිය බිරිඳ ඔහුගේ රංගන ජීවිතය පිළිබඳව කිසිසේත්ම කැමැත්තක් පළ නොකර බවයි. ඒ ඇයි යන්න මාධ්‍යවේදියා විසින් විමසූ විට ඔහු පවසන්නේ දෙදෙනාම එක්ව කාර්යබහුල වුවහොත් දරුවන්ගේ වැඩ කටයුතු කිරීම සඳහා කිසිවෙක් නොමැති වන හේයින් ඔහුට මෙම කැපකිරීම සිදු කරන ලෙස ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් මේ වන විට ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් අවසන්. ඉතින් මේ තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.